මට මේ වෙලාවේ මම මැරුණොත් මගේ මල ගෙදර එන 500ක් ඉන්නවා ෂුවර්. 1000ක් හිටියොත් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම ඒ ගැන සතුටු වෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕනේ. තිලංග සර් බොහොම ස්තුතියි. අපේ අප්පච්චිට ලස්සන මල ගෙදරක් තිබුණේ සර් හින්දා. thank you. අපේ අප්පච්චි හැමදාම කියනවා රටට වැඩදායි මිනිහෙක් වෙන්න ඕනේ. කවදා හරි දවසක මැරෙනකොට සම්මාන නෙමෙයි මිනිස්සු සූ ගාලා එන්න ඕනේ මල ගෙදර කියලා. ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සම්මානයේ කවුද හිමි කරගන්නේ කියලා ඔබට ඉදිරිපත් කරන්න අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා රංගවේදිනී මීනා කුමාරී මහත්මියට. ලබා දෙන්න. වසුදා වෙරි නාට්‍යයක් කරහා කොයිතරම් ජනප්‍රියත්වයක් ඉහළ ප්‍රසාදයක් හිමි කරගත්තු රංගන වේදිනියක්ද අපිත් එක්ක ඉන්නේ. සතුටක් ඔබතුමිය මේ වෙලාවේ සම්බන්ධ කරගන්න ලැබීම. කිල දනුද්දර චතුරංග කොඩිතුවක්කු විරාජ් පෙරේරා සංගීත් සතරසිංහ දේවින්ද වික්‍රමසිංහ කවුද ජනප්‍රියම නළුවා හැබැයි අර සිතාර කිව්වත් වගේ විශේෂ ඉල්ලීමක් මත දැන් අපි තුන්වන ස්ථානය මුලින්ම ප්‍රකාශයට පත් කරනවා SMS ඡන්ද සහ සුමති වෙබ් ඡන්ද සමග තුන්වන ස්ථානය දිනාගන්නේ ඡන්ද 5,47,020ක් ලබාගෙන විරාජ් පෙරේරා දෙවන ස්ථානය දිනාගන්නේ ඡන්ද 8,20,940ක් ලබාගෙන චතුරංග කොඩිතුවක්කු ජයග්‍රාහකයා ඔබම ඔව් 31 වන සුමති සම්මානුලේ ජනප්‍රියතම නළුවා වන්නේ අකිල දනුද්දර ඡන්ද 9,57,104ක් ලබා ගනිමින් 31 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා වශයෙන් අභිෂේක ලබන්නේ අකිල දනුද්දර. හෙල හරි අකිල ඉස්සෙල්ලාම මම ඔබට සුබ පතනවා තුමාගේ සරණයි ඔව් අපි ගොඩක් රඟපාලා තියෙනවා මං හිතන්නේ මේ වෙලාවේ ඔබට මේ ලැබිලා තියෙන සම්මානය රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලබන්න පුළුවන් ආදරණීයම වාසනාවන්තම සම්මානය. ඉතින් මං හිතනවා ඔබ මේ සම්මානය ඉදිරි අනාගතයේ ආදරයෙන් රැකගනින් කියලා. ඉතින් සුබ පතනවා. ඔබට ඇත්තටම මොකද දැන් හිතෙන්නේ? thank you අප්පච්චි. අම්මා බොහොම ස්තුතියි. එතනින් එහාට කියනවා නම් මගේ ක්‍රූ එක මම මතක් කරන්න ඕනේ ජහුට කණ්ඩායම මගේ අධ්‍යක්ෂකවරයා ශිවගුරුනාදන් ඒ වගේම මගේ කෝස්ටා දුෂේනි මේ කොහේ හරි ඇති මේ හැමෝගේම එකතුවෙන් තමයි අපි ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බිහි කරන්නේ. එතකොට මේ ජනප්‍රියත්වය බිහි කරන්නේ ටෙලිනාට්‍යයේ කණ්ඩායමම එකතු වෙලා. ඊට පස්සේ නළුවා මගේ අපේ හංසයා ඉන්නවා මේ වෙලාවේ මේ අපි ඔක්කොම අල්ලා එකට වැඩ කරනවා. ඒ හින්දා හම්බෙන සම්මාන මේවා. එතනින් එහාට දැන් අපිට සමාජයක් ආශ්‍රය කරන්න මාධ්‍යයක් දීලා තියෙනවානේ. එතකොට ඒ ආශ්‍රය කරන සමාජය විසින් අපි මේ වෙනකොට ඒගොල්ලෝ අපිව පිළිගන්න විදිහක් තියෙනවා. අපි දෙයක් කිව්වොත් ඒගොල්ලෝ අපි ගැන සලකා බලනවා නම් අපි ඒගොල්ලන්ගේ හිතේ ඉන්නවා. ඉන්නේ විශ්වජිත් කුඩලිගම නමින්ද නැත්නම් සිරිපැරකුම් විදිහටද නැත්නම් ගුත්තිලිද මූසිලිද අදාළ වන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ හිතේ ඉන්නවා නම් අපිට ඒ හිත කිතිකවන්න හැකියාව තියෙනවා. ඒ හින්දා
අපේ අප්පච්චි හැමදාම කියනවා රටට වැඩදායි මිනිහෙක් වෙන්න ඕනේ. කවදා හරි දවසක මැරෙනකොට සම්මාන නෙමෙයි මිනිස්සු සූ ගාලා එන්න ඕනේ මල ගෙදර කියලා. මල ගෙදර තමයි හරි මිනිහෙක්ගේ වටිනාකම තියෙන්නේ කියලා. මට කවදාවත් ඒ රටට වැඩදායි මිනිහෙක් වෙන්න ඒ කියන දේවල් තේරුනේ නැහැ. හැබැයි මට මේ වෙලාවේ මම මැරුණොත් මගේ මල ගෙදර එන 500ක් ඉන්නවා ෂුවර්. 1000ක් හිටියොත් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම ඒ ගැන සතුටු වෙනවා. thank you සාන්ත අයියා. මට උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ අතරින් මට සහෝදරයෝ ඉන්නවා. මට සෑහෙන පිරිසක් ඉන්නවා. මට වෙන ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ වෙයි මේ කතාව ඉවර කරන්න. නමුත් එක දෙයක් කියන්න ඕනේ. තිලංග සර් බොහොම ස්තුතියි. අපේ අප්පච්චිට ලස්සන මල ගෙදරක් තිබුණේ සර් හින්දා. thank you. උණුසුම් සුවපැතුමක් කියලා මිලියනයක් දක්වා ඔබ ඇවිල්ලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ ආදරය ඔබ